ස්ක්‍රම්බල් බිල්ඩ් පාර්ට් 3. ඉතින් මම කලින් වීඩියෝ එකේ කියපු විදිහට මේ වීඩියෝ එකේ තියන්නේ බයික් එකේ ටැංක් එක. ඉතින් මම දැනට ගත්තා යමහාගේ ලිබරෝ කියන බයික් එකේ ටැංක් එකක්. ගොඩක් දුරට මේ ටැංක් එක මම වෙනස් කරයි පස්සේ දැනට අපි මේ ටැංක් එක තියලා බලමු කොහොමද අවුට්පුට් එක එන්නේ කියලා. මෙතන මවුන්ට් එක අපිට ඇන්ගල් එක වෙනස් කරන්නත් වෙනවා. ආයි මේ ටැංකිය හැටියට මැද්දෙන් තමයි ත්‍රෙඩ් එක විදින්න වෙන්නේ. ටැංක් එක මවුන්ට් කරගන්න අපිට මෙතනින් ත්‍රෙඩ් හෝල් එකක් විද ගන්න වෙනවා. මොකද බයික් එකේ තියෙන්නේ දෙපැත්තේ හෝල්ස් දෙක. මේ ටැංක් එකේ තියෙන්නේ මැද්දේ හෝල් එක. අපිට ට්‍රෙඩ් හෝල් එක විද ගන්න මේ කටු තුන පාවිච්චි කරන්න පුළුවන්. හෝල් එක විද්දට ප්ලේට් එකේ තික්නස් එක මදි නේ අල්ලලා හිටින්න. ඒක නිසා අපි යටට නට් එකක් දාගමු දැනට. මම කිව්වාගේ මේ ටැංක් එක දැනට තෝරගත්තට ගොඩක් දුරට මම මේ ටැංක් එක මාරු කරයි. ඉතින් ඊට වඩා හොඳ සජෙෂන් එකක් තියෙනවා නම් ඔයාලා පල්ලෙන් කමෙන්ට් කරන්න.